අපි බැලුවා වාෂ්පයක ස්වභාවය කොහොමද පරිමාව සමග විචලනය වෙන්නේ කියලා. ඒ කියන්නේ වාෂ්පයක උෂ්ණත්වය නියත කරලා එයාගේ පරිමාව වෙනස් වෙද්දී කොහොමද මේ වාෂ්පයේ ස්වභාවය නැත්නම් වාෂ්ප පීඩනය පරිමාවත් එක්ක වෙනස් වෙන්නේ කියලා. දැන් අපි බලන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ වාෂ්පයක පරිමාව නියත විටදී උෂ්ණත්වය සමග ඒ ස්වභාවය වෙනස් වෙන ආකාරය. හරි. එහෙනම් මාතෘකාව වාෂ්පයක ස්වභාවය පරිමාව නියත විටදී උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය. වාෂ්පයක ස්වභාවය පරිමාව නියත විටදී උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය. හරි. අපි උෂ්ණත්වයේ නියත අවස්ථාව කියන්නේ කලින් අපි කතා කරපු අවස්ථාවේ උෂ්ණත්වයේ නියත නිසා අපි ගත්තා ඒකක පරිමාවක තියාගන්න පුළුවන් උපරිම වාෂ්ප අණු සංඛ්‍යාව. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන්න පුළුවන් උපරිම වාෂ්ප සාන්ද්‍රණය. නැත්නම් වාෂ්ප ඝනත්වය. කියන්නේ ඒකක පරිමාවකට තියෙන වාෂ්ප ප්‍රමාණය නියතයි. හරිද? නියතාවයක් තියෙනවා. ඊට වඩා වාෂ්ප තියාගන්න බෑ උපරිමයේ නියතයක්. ඉතින් අපි දන්නා උෂ්ණත්වය වෙනස් වෙද්දී මේ උපරිමය වෙනස් වෙනවා. හරිද? උෂ්ණත්වය වෙනස් වෙද්දී මේ උපරිමය වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී ඒකක පරිමාවක තියාගන්න පුළුවන් වාෂ්ප අණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වාෂ්ප සාන්ද්‍රණය, උපරිම වාෂ්ප ඝනත්වය කියන දෙක වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. ඒක තමයි අපිට ඔළුවේ තියාගන්න ඕනේ. වාෂ්පයේ ස්වභාවය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන විදිය බලන්න. හරි. අපි මුලින්ම ගමු අසන්තෘප්ත වාෂ්පය. හරිද? මේ වාෂ්පය අසන්තෘප්තයි. හරි. අසන්තෘප්ත වාෂ්පයක් අරගන්නවා. එතකොට මේ වෙලාවේ මෙයාගේ වාෂ්ප සාන්ද්‍රණය ළමයි. හරිද? මම සාන්ද්‍රණයෙන් යන්න. මේ වෙලාවේ මෙයාගේ වාෂ්ප සාන්ද්‍රණය මේ තියෙන සාන්ද්‍රණය මේ ප්‍රශ්න වලදී සාන්ද්‍රණයට හරිද? මෙයාගේ වාෂ්ප සාන්ද්‍රණය C කියලා ඉදන්න. හරිද? ඒක පරිමාණ වාෂ්ප සාන්ද්‍රණය. මේක දැන් අනිවාර්යයෙන්ම මේ වෙලාවේ තියෙන්න පුළුවන් උපරිම වාෂ්ප සාන්ද්‍රණයට වඩා අඩු වගේක්. ඒක අසන්තෘප්ත වෙලා තියෙන්නේ. මේ උෂ්ණත්වයේ කිසියම් අපි හිතමු T1 අගයක් නම් ඒ T1 ට වඩා හරිද? ඒ T1 ට වඩා ඒ T1 ගෙදී තියෙන මේ උපරිම වාෂ්ප සාන්ද්‍රණය මේ T1 ගෙදී මේ තියෙන උපරිම වාෂ්ප සාන්ද්‍රණය හරිද? දැන් තියෙන මෙයාගේ තියෙන සාන්ද්‍රණයට වඩා මෙයාගේ තියෙන මේ C වාෂ්ප සාන්ද්‍රණයට වැඩි අගයක්. මේ C දැන් උපරිමයට අඩුයි. ඒත් දැන් වාෂ්පය අසන්තෘප්ත වෙනවා. උපරිමේ නෑ. වාෂ්පය අසන්තෘප්තයි. හරිද? දැන් අපි බලමු මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරගන්න. හරිද? අපි මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනවා T2 දක්වා. T2 වැඩි T1 ට වඩා. හරිද? T2 වැඩි T1 ට වඩා. ඉතින් උෂ්ණත්වය පරිමාව නියතයි. යානමනේ පරිමාව කොන්ස්ටන්ට් තියාගෙන ඉන්නේ ආවේ. අපි පරිමාණය තියාගෙන මේ උෂ්ණත්වය වැඩි කරද්දි වෙන්නේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙද්දී මෙන්න මේ උපරිම අගය තව වැඩි වෙනවා. හරිද? මෙන්න මේ උපරිම අගය තව වැඩි වෙනවා. හරිද? මේ උපරිම අගය තව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරා උෂ්ණත්වය වැඩි උෂ්ණත්වයක තියාගන්න පුළුවන් උපරිම වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙනවා. අපිට තව වැඩිපුර දෙයක්. ඒතකොට කොහොමද? මොකද්ද නේ? අසන්තෘප්තතාවය තියෙනවා. මොකද උපරිම වාෂ්ප සාන්ද්‍රණය නැහැ කියලා කියන්නේ වාෂ්පය අසන්තෘප්තයි. අපි අනිත් පැත්තට සිද්ධ කරොත් මම T2 කියලා දාගන්නවා. T3 T4 अब මේකට වඩා උෂ්ණත්වය අඩු කරොත් තමයි පරිමාව නියතයි. පරිමාව වෙනස් කරන්න යන්නේ නැහැ. පරිමාව නියතයි.
පරිමාව නියතයි. හරිද? උෂ්ණත්වය අපි අඩු කරනවා. උෂ්ණත්වය අඩු කරද්දී අපි දන්නවා මෙන්න මේ උපරිම සාන්ද්‍රණය කියන එක අඩු වෙගෙන එනවා. හරිද? දැන් අපේ වාෂ්ප සාන්ද්‍රණය මොකද වෙන්නේ නැහැ කියන වාෂ්ප සාන්ද්‍රණය කියලා කියන්නේ ළමයි C කියලා කියන්නේ ඕන වෙලාවක තියෙන ඕනලාක තියෙන මවුල සංඛ්‍යාව හරිද? වාෂ්ප මවුල සංඛ්‍යාව පරිමාවයෙන් බෙදෙන එකනේ. හරිද? සාන්ද්‍රණය කියලා කියන්නේ. එතන අපි මේ කතා කරන අවස්ථාවේ පරිමාව කොහොමද නියතයි? හරිද? එතකොට මේ වාෂ්ප අණු අයින් වෙන්නේ නැත්නම් ඝනීභවණය වෙලා හරිද? වාෂ්ප අණු අයින් වෙන්නේ නැත්නම් ඝනීභවණය වෙලා එනොත් නේද? දැන් C නේද? අපේ C වෙනස් වෙන්නේ නැහැද? හරිද? C වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි මේ උෂ්ණත්වය අඩු කරාම මේ උපරිම වාෂ්ප සාන්ද්‍රණය කියන එක හරිද? Cmax එක එන්නේ අඩු වෙනවා. මෙන්න මේක අඩු වෙන්නේ. ආ බලන්න මෙයා නෙමෙයි මෙයා නියතයි. අපේ තියෙන සාන්ද්‍රණය තියෙනවා. හරිද? තියෙන සාන්ද්‍රණය මෙතනක් C නියතයි. ඒ C මෙතනක් තියෙනවා තාමත්. මේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. මවුල ගානයි පරිමාව දෙකම නියතයි. ඒ වුණාට වෙනස් වෙන්නේ මොකද්ද? මේ උපරිමය වෙනස් වෙනවා. එතන මේ උෂ්ණත්වය අඩු කරනදී මේ තියෙන උපරිමය අඩු වෙලා ආවිලා එක්තරා වෙලාවකදී මේක අපේ තියෙන වාෂ්ප සාන්ද්‍රණය දැන් තියෙන වාෂ්ප සාන්ද්‍රණයට සමාන වෙනවා. හරිද? එහෙනම් හොඳට තේරුම් ගන්න. සාන්ද්‍රණය නෙමෙයි වෙනස් වෙන්නේ. හරිද? මවුල ගානේ පරිමාවය නියතව තිබ්බා. එතකොට හිතන්නකො මේක 20ක් වගේ තිබ්බේ කියලා. මේක පටන් ගත්තේ T3 එකේ තිබ්බේ 30ක විතර. උපරිම සාන්ද්‍රණය. ඒක පරිමාවකට තියාගන්න පුළුවන් අණු ප්‍රමාණය. හරිද? මවුල ප්‍රමාණය. මේක දැන් අඩු වෙන වෙලාව උෂ්ණත්වයත් එක්ක හරිද? ඒක 20ට ආවා. ඒ කියන්නේ ඒ උෂ්ණත්වය මෙන්න මේ T2 කියන උෂ්ණත්වයේදී හරිද? තියාගන්න පුළුවන්. හරිද? T2 කියන උෂ්ණත්වය තියාගන්න පුළුවන්. උපරිම වාෂ්ප සාන්ද්‍රණය මේකට මැච් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක යන්තමින් සන්තුෂ්ත වෙනවා. යන්තමින් සන්තුෂ්ත තත්ත්වයටපත් වෙනවා. හරිද? මේකෙදී මෙන්න මේ T2 ගෙදී Cmax එක සමාන වෙනවා C ට. හරිද? අපේ තිබ්බ වාෂ්ප සාන්ද්‍රණයට. හරිද? එතන T2 ගෙන් Cmax එක Cmax එක හැබැයි වෙනස් වෙනවා. හරිද? මේ දාමු Cmax T2 Cmax T2 එක සමාන වෙනවා අපේ සාන්ද්‍රණයට. හරිද? දැන් ඔන්න වාෂ්පයේ අන්තිමේ සන්තුෂ්තයි. අපි තවදුරටත් මෙයන් උෂ්ණත්වය අඩු කරොත් අපි තවදුරටත් මේ පරිමාව නියතව තියාගෙන මෙයන් උෂ්ණත්වය අඩු කිරීම සිද්ධ කරොත් තමයි හරිද? T1 දක්වා තවදුරටත් අපි අඩු කරොත් මෙන්න මේ Cmax එක හරිද? මේ පැත්තට අඩු වෙගෙන යනවා. හරිද? මෙන්න මේ Cmax එක හරිද? මේ පැත්තේ Cmax එක මෙතන තිබ්බේ Cmax එක මේ පැත්තට අඩු වෙගෙන යද්දී අපි දන්නවා උපරිම වාෂ්ප සාන්ද්‍රණයට වඩා හරිද? ඒ වෙලාවේ තියෙන පුළුවන් උපරිම වාෂ්ප සාන්ද්‍රණය වාෂ්ප පොඩ්ඩක්වත් ඉන්න බෑ. හරිද? එහෙනම් අපේ සාන්ද්‍රණයටත් අඩු වෙන්න සිද්ධ වෙනවා. හරිද? දැන් සාන්ද්‍රණය අඩු වෙලා තියෙන්නේ දැන්. හරිද? වාෂ්ප සාන්ද්‍රණය කලින්ට වඩා අඩු වෙලා තියෙන්නේ. මොකද උපරිම සාන්ද්‍රණය මේ වෙලාවේ උපරිම සාන්ද්‍රණය තියෙනවා මේ අපේ තිබ්බ C සාන්ද්‍රණය මේ වෙලාවේ T2 ගේ තියෙන උපරිම සාන්ද්‍රණය ඉරලා චුට්ටක් උෂ්ණත අඩු කරාම මේ උපරිමය අපේ තිබ්බ අගයට වඩා අඩු වෙනවා. අපේ තිබ්බගේ 20 නම් හරිද? උපරිමය 19 18 වශයෙන් අඩු වෙද්දී අපේ සාන්ද්‍රණය 19 18 වශයෙන් අඩු වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ ඔය මොකද්ද වෙන්නේ? මෙන්න මේ මවුල අඩු වෙන එක වෙන්නේ. හරිද? මෙන්න මේ මවුල අඩු වෙනවා. හරිද? ද්‍රව බවට තැන්පත් වෙනවා. හරිද? උෂ්ණත්වය අඩු වෙද්දී දැන් මෙන්න මේ ද්‍රව ස්තරයක් ඇවිල්ලා කියලා කියන අපි දන්නවා මේක දැන් සන්තුෂ්ත ස්වභාවයෙන් සන්තුෂ්ත ස්වභාවයෙන් හරිද? සන්තුෂ්ත වාෂ්පයක් විදිහට තමයි දැන් ඉන්නේ. බලන්න ඔන්න අපේ ආරම්භයේ වාෂ්ප කිසියම් සාන්ද්‍රණයක් තිබ්බා. උෂ්ණත්වය වැඩි කරද්දී උපරිම සාන්ද්‍රණය තව වැඩි වුණා. එතකොට කිසි අවුලක් නැහැ. මෙයා උපරිමයට අඩුයි. අසන්තුෂ්ත ස්වභාවය රැඳුණා. අපි උෂ්ණත්වය අඩු කරගෙන ඉද්දී මෙන්න මේ උපරිමය අපේ සාන්ද්‍රණය නියතයි මවුල පාන නියතයි. මෙන්න මේ C එක Cmax එක අඩු වෙගෙන ඇවිල්ලා එක්තරා උෂ්ණත්වයක Cmax එක එනේ T2 කෙනෙකුගේ තියෙන පුළුවන් උපරිම සාන්ද්‍රණය අපේ සාන්ද්‍රණයට සමානව මේක යන්ත්‍රයේ සන්තුෂ්ත වුණා.
එතනින් එහාට තවදුරටත් උෂ්ණත්වය අඩු කරද්දී ළමයි හරිද උපරිමය අපේ තියෙන අගට අඩු වෙනවා කියන්නේ අපේ සාන්ද්‍රණයත් ඒ උපරිමයත් එක්ක අඩු වෙන්න වෙනවා. හැබැයි හැම වෙලේම ඒ අදාළ උෂ්ණත්වයේ තියෙන උපරිම සාන්ද්‍රණය මේකේ මේන්ටේන් වෙනවා. හරිද? එතකොට ද්‍රවය බවට දැම්පත් වෙමින් වාෂ්පය ඉවත් වෙනවා. එතකොට මේ වාෂ්පයේ ස්වභාවය අපි ඇනලයිස් කරන්න ගියොත් අසන්තෘප්ත වෙලාවේදී හරිද? අසන්තෘප්ත වාෂ්පය ගැන අපි හිතුවොත් අසන්තෘප්ත වෙලාවේදී අපි PV සමානයි nRT දැම්මොත් හරිද? මෙයාගේ අසන්තෘප්ත වෙලාවේදී කිසිම මවුල ගාණක් ඉවත් වෙන්නේ නැහැ. පරිමාව කොහොමත් අපි නියතව තියාගෙන ඉන්නේ. ඒ නිසා අසන්තෘප්ත වෙලාවේදී P අන්ලෝස අනුපාතිකයි T විදියට පීඩන නියමය පිළිපදිනවා. හරිද? පීඩන නියමය පිළිපදිනවා. P අන්ලෝස අනුපාතිකයි T විදියට අසන්තෘප්ත වෙලාවේදී. ඒක තමයි සාමාන්‍ය වායුවක් වුණත් කරන්නේ. නියත පරිමාවයේදී හරිද? පරිමාව නියත වෙද්දී සාමාන්‍ය වායුවක අපි දන්නවා හරිද? P අන්ලෝස අනුපාතිකයි T පීඩනය පිළිපදිනවා. එතකොට මේ වාෂ්පයේ මවුල සංඛ්‍යාව නියත වීම නිසා ඒකත් පීඩනීය පිළිපදිනවා. අසන්තෘප්ත වාෂ්පය සාමාන්‍ය වායුවක් විදිහට හැසිරෙනවා. හැබැයි අපි සංතෘප්ත අවස්ථාවට ගියාම PV සමානයි nRT අනුගත්තම මේ මවුල ප්‍රමාණය ලවයි නියත වෙන්නේ නැහැ. PV සමානයි අපි R බෙදීම V මේක constant මේ දෙන්න constant RV නියතයි. ඒ වුණාට මෙන්න මේ n එකයි t එකයි දෙක වෙනස්. ඒ කියන්නේ t අපි අඩු කරද්දී හරිද? t අපි අඩු කරද්දී සංතෘප්ත වෙලාවේදී උෂ්ණත්වය අඩු කිරීමේදී මෙන්න මේ අණු ප්‍රමාණයත් අඩු වීම සිද්ධ වෙනවා. හරිද? මෙන්න මේ අණු ප්‍රමාණය අඩු වීම සිද්ධ වෙනවා. නැත්නම් අපි තව ටික වෙනස් විදියට මේ සමීකරණය හිතුවොත් හරිද? මම මෙහෙම හිතන්නද? සාන්ද්‍රණය ඇසුරෙන් ගත්තොත් P සමානයි n බෙදීම v RT කියලා ගත්තොත් P සමානයි මේක CRT. හරිද? CRT කරා R කොහොමත් නියතයි. R කොහොමත් නියතයි. මම උෂ්ණත්වය අඩු කරද්දී සාන්ද්‍රණයත් අඩු වෙනවා. එතකොට මේ දෙන අනුලෝම සානුපාතික වෙන්නේ නැහැ. මෙතන මේ පදය වෙනස් වෙන නිසා. හරිද? අනුලෝම සානුපාතික වෙන උෂ්ණත්වය අඩු වෙද්දී මෙන්න මේ අනුක්‍රමණයත් අඩු වෙනවා. හරිද? මේකනේ අනුක්‍රමණයේ පාර්ට් එක. P සහ T අතර ප්‍රස්ථාර අනුක්‍රමණය CVR නේ. ඒතර අනුක්‍රමණයත් අඩු වෙනවා උෂ්ණත්වය අඩු වෙද්දී. එතකොට සාමාන්‍ය වායුවක් විදියට හැසිරෙන්නේ නැහැ අසන්තෘප්ත වෙලාදී වාෂ්පය. අපි දැක්කා පරිමාව වෙනස් වෙද්දී නියත උෂ්ණත්වයේදී හරිද? සාමාන්‍ය වාෂ්පයක් විදියට හැසිරෙන්නේ නැහැ සන්තෘප්ත වෙලාදී. මේ වෙලාදී සන්තෘප්ත වෙලාදී සාමාන්‍ය වාෂ්පයක් විදියට හැසිරෙන්නේ නැහැ. වායු නියම පිළිපදින්නේ නැහැ. මෙයාගේ P සහ T අනුලෝම සානුපාතික නෑ නියත පරිමාවේදී. හරිද? මවුල සංඛ්‍යාව අඩු වෙන නිසා සාන්ද්‍රණය අඩු වෙනවා. හරි? ඒක මෙතනින් බලා ගන්නත් පුළුවන් අපිට T අඩු වෙද්දී. එන්නේ අඩු වෙන්නේ මේක constant. උෂ්ණත්වය අඩු වෙද්දී මවුල සංඛ්‍යාවත් අඩු වෙවි ඉවත් වීම සිද්ධ වෙනවා. හරි. අපි ලියන්න ඕනේ ඔක. අපි ලියවනමයි. දැන් ඔය ටික අඳලා ඉන්න ඉක්මනට වීඩියෝ පෝස්ට් කරලා ඔය ටික අඳ ගන්න. සමාන කොටු ටිකක් අඳ ගන්න පරිමාණීයතයි කියලා පේන්න. ඊට පස්සේ අසන්තෘප්ත වාෂ්පයට PV සමාන nRT දාලා පෙන්නන්න. පීඩනය පිළිපදින එක සන්තෘප්ත වාෂ්පයට දාලා පෙන්නන්න. අනුක්‍රමණීය වෙනස් වීම. හරිද? හරි. වීඩියෝ පෝස්ට් කරලා ඔක ඇදගෙන ඊට පස්සේ වීඩියෝ එක යවන්න. හරි. දැන් පස්සේ එන උෂ්ණත්වය අඩු කරන විටදී
උෂ්ණත්වය අඩු කරන විටදී පැවතිය හැකි උපරිම වාෂ්ප සාන්ද්‍රණයද අඩු වේ. පැවතිය හැකි උපරිම වාෂ්ප සාන්ද්‍රණයද අඩු වේ. අසන්තෘප්ත වාෂ්පයක වාෂ්ප අණු සංඛ්‍යාව වෙනසක් සිදු නොවන බැවින් අසන්තෘප්ත වාෂ්පයක වාෂ්ප අණු සංඛ්‍යාව වෙනසක් සිදු නොවන බැවින් පරිමාව නියතව තබා උෂ්ණත්වය වෙනස් කිරීමේදී පරිමාව නියතව තබා උෂ්ණත්වය වෙනස් කිරීමේදී සාමාන්‍ය වායුවක් ලෙසම පීඩන නියමය අනුගමනය කරයි. සාමාන්‍ය වායුවක් ලෙසම පීඩන නියමය අනුගමනය කරයි. වෙනම ලියන්න උෂ්ණත්වය අඩු කිරීමේදී එක්තරා උෂ්ණත්වයකදී පැවතිය හැකි උපරිම වාෂ්ප සාන්ද්‍රණය දැනට පවතින වාෂ්ප සාන්ද්‍රණයට සමාන වී වාෂ්පය සංතෘප්ත වේ. ඉන්පසුව තවදුරටත් උෂ්ණත්වය අඩු කිරීමේදී උපරිම වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙමින් කලාපයේ වාෂ්ප සාන්ද්‍රණයද අඩුවීම සිදුවේ. එහිදී වැඩිපුර ජල වාෂ්ප ඝනීභවනය වී ඉවත් වේ. එම නිසා සංතෘප්ත වාෂ්පය පීඩන නියමය අනුගමනය නොකරයි. උෂ්ණත්වයත් එක්ක පීඩනය. මේක තමයි අපි සාමාන්‍ය නියත පරිමාණයේ ඕන වායුවක් ඇනලයිස් කරන්න අදින්නේ. එතන මේක අදිද්දී අපි මුලින්ම මේ ප්‍රස්ථාරයේ දාගන්න ඕනේ සංතෘප්ත කොහෙද අසන්තෘප්ත කොහෙද කියලා. ඒ බලද්දී අපිට තේරෙනවා අපි දැක්කා කිසියම් වායුවක් ගත්තම උෂ්ණත්වය අඩු කරගෙන එද්දී එක්තරා වෙලාවකින් පස්සේ තමයි සංතෘප්තතාවයට ලැබෙන්නේ. එහෙනම් ඊටු ටික අසන්තෘප්ත උෂ්ණත්වය වැඩි වෙලා අසන්තෘප්ත උෂ්ණත්වය වැඩි කියන්නේ ළමයි තියාගන්න පුළුවන් උපරිම වාෂ්ප සාන්ද්‍රණය වැඩි. ඒතර උපරිමේ හිටින්නේ නැහැ අපේ පද්ධතිය. හරිද? එතකොට තමයි මම උදාහරණයක් විදිහට කියන්නම් මේකට. හරිද? අපි හොඳට දන්නවා අපේ හිතන්න දැන් අපේ කලාපේ අපේ පරිසරයේ යම්කිසි ආර්ද්‍රතාවයක් නැත්නම් යම්කිසි වාෂ්ප ඝනත්වයක් තියෙනවනේ පරිසරයේ. ඒකට ඒකේ මේ වාෂ්ප ඝනත්වය යම්කිසි ආකාරයක හරි ඒ කාලයේ ඒ කාර්බන තත්ත්වයට නදාපැත්තට කිසියම් අගට තියෙනවා. හරිද? එතකොට
සාමාන්‍යයෙන් දහවල් කාලේදී හොඳට උණුසුම් වෙලාවේදී සෙල්සියස් 30 ගණන් වල තියෙද්දි හරිද? අපේ පරිසරයේ හරිද අසන්තෘප්ත වාෂ්පයක් තමයි තියෙන්නේ. මොකද වාෂ්ප ඝනත්වය අර ලොකු උෂ්ණත්වයක තියෙන උපරිම ඝනත්වය අගිට නැහැ. ඒ නිසා අසන්තෘප්ත වාෂ්පයක් තියෙනවා. ඒත් රාත්‍රී කාලේ ඇවිල්ලා ටික පාන්දර වෙද්දි පාන්දර 1 2 3 ආදී වශයෙන් යද්දි උෂ්ණත්වය ඩ්‍රොප් වෙගෙන යද්දි හරිද? උෂ්ණත්වය අඩු වෙගෙන යද්දි එක්තරා වෙලාවකදී අපේ කලාපයේ තියෙන වාෂ්ප ඝනත්වයට හරිද? අර උපරිම වාෂ්ප ඝනත්වය කියන එක සමාන. මොකද උපරිම වාෂ්ප ඝනත්වය ඩ්‍රොප් වෙනවා. හරිද? අපේ වාෂ්ප ඝනත්වය මේක හිතන්නකෝ මේක නියතව තියෙනවා කියලා. අපේ කලාපයේ වාෂ්ප ඝනත්වය. හරිද? උෂ්ණත්වය අඩු වෙද්දී අර උපරිම වාෂ්ප ඝනත්වය එන්න අඩු වෙගෙන යනවා. හරිද? මේක නිකන් පාන්දර 1 2 විතර එද්දී පාන්දර 2 3 වෙද්දී හරිද? උෂ්ණත්වය ගොඩක් අඩු වෙලා හරිද? ඒ තියෙන්න පුළුවන් උපරිම වාෂ්ප ඝනත්වය දැන් අපේ පරිසරයේ තියෙන වාෂ්ප ඝනත්වයට සමාන වෙනවා. දැන් එතනින් එහාට තවදුරටත් මේ උෂ්ණත්වය අඩු වෙද්දී හරිද? ටික පාන්දර වෙද්දී මොකද වෙන්නේ? මේ උපරිම වාෂ්ප ඝනත්වය තියෙන අගට අඩු වෙලා හරිද? පරිසරයේ වාෂ්ප ඝනත්වය අඩු කරගන්නවා මොනවා කරලාද? වාෂ්ප ඝනීභවණය කරලා ජල බිඳිති බවට පත් කරලා. හරිද? ජල බිඳිති තැන්පත් වෙන්න ගන්නවා. මොකද උපරිම ඝනත්වය අපේ තියෙන ඝනත්වයට අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය උදේ පාන්දර නැගිටිට පස්සේ අපිට තනකොළ උඩ පින්න දක්නට ලැබෙන්නේ. හරිද? තනකොළ උඩ පින්න දක්නට ලැබෙන්නේ වැහැලා නෙමෙයි ළමයි. වැස්සලෙන් දවසට අපි දන්නවා තනකොළ වල අර පින්න කියලා කියන අපි දන්නවා පින්න කියලා කියන්නේ වැහැලා එන එකක් නෙමෙයි. ඒ තනකොළ වල පින්න තියෙන්නේ. හරිද? නැත්තම් එළිය වාහනයක් අතර තිබ්බොත් ඒ වාහන වල දියසීරාවකගේ බැඳලා තියෙන්නේ. මෙන්න මේ වාෂ්ප ඝනීභවණය වීමෙන් හැදෙන ජලය. හරිද? ඒත් අපි ටික වෙලාවක් යද්දී කියන්නේ ආයි උදේ 7 8 වෙන්න උෂ්ණත්වය ආයි වැඩි වෙද්දී ආයි මොකද වෙන්නේ? මෙන්න මේ උපරිම වාෂ්ප ඝනත්වය ආයි වැඩි වෙන්න අරගන්න. එතකොට අර උපරිම වාෂ්ප ඝනත්වය තියාගන්න පුළුවන් වැඩි වෙන නිසා අර තියෙන පින්න ආයි වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒක තමයි පින්න නැති වෙලා යන්නේ උෂ්ණත්වය වැඩි වීමත් සමග. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ පින්න ඇති වෙන ස්වභාවය හරිද? පින්න ඇති වෙන ස්වභාවය ටිකක් ප්‍රබලයි. හරිද? ටිකක් සීතල කාලවලට හරිද? ඒත් එක්කම ටිකක් මේ වැහිබර කාලවලට හරිද? එතකොට ඔය දෙකනේ දැන් අපි දන්නවා ටිකක් සීතල පැත්තකට ගියාම උක මේ වැඩි කියලා පින්න ඇති වෙයි. මොකද ඒකට හේතු වෙන්නේ මෙන්න මේ රෝමැක්ස් එක. හරිද? ගොඩක් පල්ලෙහාට රෝමැක්ස් එක මේ ඒ කියන්නේ අපේ පරිසරයේ තියෙන උෂ්ණත්වය කොහොමද අඩු නිසා මේ රෝමැක්ස් එක හරිද? ගොඩක් කියන්නේ නැහැ තියෙන වාෂ්ප ඝනත්වය. ඒ නිසා උෂ්ණත්වය අඩු වෙද්දී ඉක්මනට අඩු වෙනවා මෙන්න මේ ඉක්මනට එනවා මෙන්න මේ ලෙවල් එකට. හරිද? උපරිම වාෂ්ප ඝනත්වය අඩු වෙගෙන ඇවිල්ලා ඉක්මනට එනවා මේ අපේ තියෙන ලෙවල් එකට. ඒ නිසා ඉක්මනට පින්න ඇති වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට උෂ්ණත්වය රැයට ගොඩාක් අඩු විතරේ ගොඩාක් යට අඩු වෙනවා. හරිද? එතකොට මේ ගොඩක් ජලය වාෂ්පයට අයින් වෙන්න සිද්ධ වෙනවා. එතකොට පින්න බැඳෙන ස්වභාවය වැඩි. හරිද? ඔබ තමයි පින්න ඇති වෙන්න හේතුව. හරිද? එතකොට මමගේ ගොඩක් තෙත දවස්වල කියන්නේ ගොඩක් මේ වැස්සේම තියෙන දවස්වල පරිසරයේ ජල වාෂ්ප ඝනත්වය වැඩි. එතකොට ඒක උඩාගයක තියෙද්දි අර උපරිම අගය ඉක්මනට ඒ අගයට එනවා. හරිද? ඒතකොට සාමාන්‍ය දවසක රෝ එක 24යි නම් හරිද? වැස්ස දවසක රෝ එක 28යි. හරිද? එතන උපරිමය ඉක්මනට මේකට ළඟා වෙනවා. හරිද? එතකොට ඉක්මනට හරිද පින්න වැඩිම සිද්ධ වෙනවා. එතකොට ඔය දෙකම බලපන්. හරිද? ඕවා මම ගොඩාක් එක්සැම්පල්ස් කියලා තමයි ඕවා තමයි ඉතින් වාෂ්ප MCQ වලට අහන්නේ. හරිද? ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් අහන්න. මම අර්ථාමිතිය කරද්දි ඊළඟ පාර්ට් එක කරද්දි ඔය කියපු එක්සැම්පල් එකත් එක්ක බලමු. ඒතකොට එක්සැම්පල් වල මම කියපු දේ පුළුවන් තරම් ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න බලන්න. හරිද? ඒ ඔයගොල්ලන්ගේ මෙන්න වලට නෝට් ඩවුන් කරගන්න MCQ වලත් අහද්දී ඔයගොල්ලන්ට ඒක මතක් වෙයි. හරිද? ගොඩක් ප්‍රැක්ටිකල් MCQ වල ෆ්‍රිජ් ගැන AC එක මොකක්ද මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. හරිද? එතකොට අපි අසන්තෘප්ත වෙලාවෙන් දැක්කා. හරිද? P අනුලෝම සමානුපාතිකයි T කියලා. අසන්තෘප්ත වෙලාවෙ. හරිද? අසන්තෘප්ත වෙලාවෙදී මේ P අනුලෝම සමානුපාතිකයි. එතකොට මේක
මූල ලක්ෂ්‍ය ආරයන වක්‍රයේ පාඩයක් වෙන්න ඕනේ. එතකොට මේක අනුලෝසානුපාතික තිබිලා ළමයි. මේක අනුලෝසානුපාතික තිබිලා සංතෘප්ත වීමෙන් අනතුරුව මොකද්ද වෙන්නේ? P = CRT අනුව සංතෘප්ත වීම අනතුරුව මේක උෂ්ණත්වයේ ඩ්‍රොප් වෙද්දී අනුක්‍රමණයක් ඩ්‍රොප් වෙනවා. හරිද? මෙන්න මේ අනුක්‍රමණයත් එන්නේ අඩු වෙනවා. එතකොට නා වෙන්නේ මෙතනින් එහාට මෙතන එකපාරට අනුක්‍රමණය අඩු වීමක් සිද්ධ වෙලා මේ අනුක්‍රමණය එන්නේ අඩු වෙන අනුක්‍රමණයක් බවට පත් වෙනවා. හරිද? මේ අනුක්‍රමණය උෂ්ණත්වය අඩු වෙද්දී අනුක්‍රමණයත් අඩු වෙනවා බලන්න. මේ හරිය ස්ලෝප් එක වැඩි, මේ හරිය ස්ලෝප් එක එන්නේ අඩු වෙනවා. මෙතන එකපාරට අනුක්‍රමණය වැඩි වෙන්නේ මෙතන මේ අනුක්‍රමණය වෙනස් වෙන පාට එකපාරට ඇඩ් වෙන නිසා ඒක මැතමැටිකල් දෙයක්. ඒක වැඩි හිතන්න යන්න එපා. හරිද? බලන්න තේරුම් ගන්න ඕනේ. මෙතන අනුක්‍රමණය එන්නේ අඩු වෙනවා කියන එක උෂ්ණත්වය අඩු වෙද්දී. නැත්නම් අපි අනිත් පැත්තට දැන් මෙතන ජලීය ඝනීභවන වෙනවා කියලා හිතමු. උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ජලීය ඝනීභවනලාදී උෂ්ණත්වය වැඩි වෙද්දී හරිද? සාන්ද්‍රණය වැඩි වෙනවා. මොකද අර අණු ආශ්‍රයේ වාෂ්පය එනවා. ඒතර සාන්ද්‍රණය වැඩි වෙද්දී මේ අනුක්‍රමණය වැඩි වෙනවා. ඒත් අසන්තෘප්තත්වයටපත් වුණාට පස්සේ ඊට පස්සේ අනුලෝසානුපාතික වෙන මෙන්න මේ අනුක්‍රමණය එකපාරට අඩු වෙනවා මේ වේරියේෂන් එක නැති වීම නිසා. හරිද? වේරියේෂන් එක නැති වීම නිසා. හරිද? අර දෙන්නෙක්ගේ අවකලනයක් වගේ මැක්ස් තමයි දාන්න. එතකොට එක අවකලනයේ පාටක් අයින් වෙලා දෙක පාට අනුක්‍රමණය අඩු වෙනවා. හරිද? මේ එද්දේ ගන්නේවා මේ ප්‍රස්තාරයේ තේරුම් ගන්න බලන්න. අනුලෝසානුපාතික කලාපයක් තියෙනවා අසන්තෘප්ත වෙලාදී. සන්තෘප්ත වෙලාදී එන්න අනුක්‍රමණය උෂ්ණත්වයත් එක්ක අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී අනුක්‍රමණය අඩු වෙනවා. හරිද? උෂ්ණත්වය අඩු වෙද්දී අනුක්‍රමණය අඩු වෙනවා. අසන්තෘප්ත කලාපේ. සන්තෘප්ත වෙලාදී. සන්තෘප්ත වෙලාදී උෂ්ණත්වය අඩු වෙද්දී අනුක්‍රමණය ඩ්‍රොප් වෙනවා. ප්‍රසාරය. ඉතින් වාෂ්ප පීඩනය. එතකොට තමයි ඔයගොල්ලෝ දැක්කා නියත උෂ්ණත්වයෙන් පරිමාව වෙනස් කරද්දී සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක නියත අගින තිබ්බේ. ඒ උෂ්ණත්වය වෙනස් වෙද්දී මේ සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් කරගන්න දෙන්නදී උෂ්ණත්වය වැඩි වෙද්දී සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක වැඩි වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙද්දී සංතෘප්ත වාෂ්ප පීඩනය කලාපයක වැඩි වීම සිද්ධ වෙනවා. හරිද? ඒක අර මේ මොනවාද වතුර නටන එක සම්බන්ධවත් මම කිව්වා. වාෂ්ප කලාපයේ වාෂ්ප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක වැඩි වෙනවා කියන එක. හරිද? ඒකම තමයි මෙතනක් තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී වාෂ්ප මේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක වැඩි වෙනවා. ලියන යටි වාක්‍යයක් ඔක පෝස් කරලා ඇඳ ඉවර කරගන්න. ඊට පස්සේ මේ වාක්‍ය ලියන්න. යන උෂ්ණත්වයේ ඉහළ යාමේදී සංතෘප්ත වාෂ්ප පීඩනයද ඉහළ උෂ්ණත්වය ඉහළ යාමේදී සංතෘප්ත වාෂ්ප පීඩනයද ඉහළ. ඒකේ තරුවක් දාලා ලියගෙන ඒක ඉතාම වැදගත් වචනයක්. මම ඔක අර බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්වා උෂ්ණත්වය වැඩි වෙද්දී අපේ තියෙන උපරිම වාෂ්ප සාන්ද්‍රණය වාෂ්ප ඝනත්වය වගේ දේවල් වැඩි වෙනවා වගේම උපරිම නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනයත් වැඩි වෙනවා. හරිද? සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනවා. හරි. අපි දැන් බලමු වාෂ්ප මුළු කලාපය කියන්නේ වේලි වාතය සමග තියෙන වාෂ්ප කලාපයක මුළු පීඩනය වේලි වාතයේ පීඩනය සහ වාෂ්ප පීඩනය කොහොමද උෂ්ණත්වයත් සමග වෙනස් වෙන්නේ කියලා. මේක තමයි අන්තිමට වටින ප්‍රස්තාරය අපිටනේ. අපි පරිමාව වෙනස් වෙද්දී මෙහෙම ප්‍රස්තාරයක් ගොඩනගා ගත්තා. එතකොට අපි දැක්කා වාෂ්ප පීඩනය වෙනස් වෙච්ච විදිය. ඒතර වේලි වාතයේ පීඩනය වෙනස් වීම ගත්තොත් වේලි වාතය සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය සමග ඔය වගේ රේඛීය විචලනයක් තමයි පෙන්වන්නේ. වේලි වාතය උෂ්ණත්වය සමග මේ වගේ රේඛීය විචලනයක් පෙන්වන්නේ. මේ තියෙන වේලි වාතය. එතකොට අපි සංතෘප්ත අසන්තෘප්ත දෙක වෙන් කරගත්තොත් මේ වගේ තියෙන්නේ සංතෘප්ත මේ තියෙන අසන්තෘප්ත
අපි වාෂ්ප පීඩනය ගත්ත වාෂ්ප පීඩනය වීර්ය අතර ගොඩක් කරලා අඩුයි මොකද වාෂ්ප ප්‍රමාණය අඩු වෙන්නේ පරිසරයේ තියෙන වීර්ය වලට ඒතර අපි වාෂ්ප පීඩනය ගත්තොත් ඒක ඔන්නෝම එකක් තමයි තියෙන්නේ හොඳට තේරුණා මේ අන්තිම ටික මේ මුල් ලක්ෂිතර රේඛීය වෙනවා වගේ තියෙන්න ඕනේ මුල් ලක්ෂිතර රේඛීය වෙන අන්ඩෝස අනුපාතික ප්‍රස්ථාරයක් තමයි කන්ටිනියු වෙන්න ඕනේ මෙහෙම ඒ අනුක්‍රමණය නෙන අඩු වෙනවා මේ පැත්තට වැඩි නඩු ක්‍රොනින් ඔන්නෝම තමයි වාෂ්පයේ ස්වභාවය වෙනස් වෙන්නේ හරිද පීඩනය මේ දෙකම එකතුව ගත්තොත් මුළු පීඩනයේ විචලනය අපි ප්‍රස්ථාරගත කරන්න ගියොත් ඒකත් රේඛීය වෙන්නේ නැහැ මුල් කාලේදී මොකද වාෂ්පයේ බලපෑම තියෙන නිසා වෙන්නේ මේ ටිකේ රේඛීය ස්වභාවය තියෙනවා මුළු වායු කලාපයේම පීඩනය පිළිපදිනවා මේ හරියේදී අසන්තෘප්ත වෙලාදී අනිත් වෙලාදී මේ වගේ අනුක්‍රමණය අර වේරියේෂන් එක තියෙනවා හරිද ඔය විදිහට අනුක්‍රමණයේ වේරියේෂන් එක තියෙනවා මෙන්න මේ වේරියේෂන් එක නිසා ඒතර මෙතන වේලි වාතය එතින්නේ මුළු පීඩනය P total ඒතර අසන්තෘප්ත තැන් දෙකක් දුන්නොත් අපි කලින් කතා කරා වගේ අපිට AB වගේ තැන් දෙකක් දුන්නොත් කෙලින්ම අපිට මේ වගේ තැන් දෙයකට කෙලින්ම අපිට පීඩනීයම දාන්න පුළුවන් මොකද මුළු පීඩනයම හරිද වාෂ්පයක් විදිහට. කියන්නේ මුළු පීඩනය මේ මුළු වායු කලාපයම සාමාන්‍ය විදිහට පීඩනීයව පිළිපදිනවා. එතන මේ වගේ තැන් දෙකට මුළු පීඩනයට අපිට කෙලින්ම මේ පීඩනීයව දාන්න පුළුවන්. ඒත් මේ වගේ තැන් දෙකක් දුන්නොත් අපිට අපිට මේ වගේ පොයින්ට් දෙකක් හම්බුනොත් අපිට C D වගේ මේ වගේ පොයින්ට් දෙකක් හම්බුනොත් අපිට නැත්තම් මේ පොයින්ට් එකකුයි මේ පොයින්ට් එකකුයි හරි මේ වගේ CD පොයින්ට් එකක් අතරට මේක පොයින්ට් එකකුයි මේ පොයින්ට් එක අතර දුන්නොත් අපිට තේරෙනවා අනුල සමානුපාතිකත්වයේ දිගටම තියෙන්නේ. ඒ නිසා මුළු පීඩනය සලකලා අපිට පීඩනීයම දාන්න බෑ. ඒ වගේ වෙලාවදී අපි මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය අඩු කරලා හරිද? වාෂ්ප පීඩනය අඩු කරලා වියලි වාතයේ සලකලා තමයි දාන්න ඕනේ. හරිද? වියලි වාතයේ සලකලා තමයි අපිට දාන්න වෙන්නේ වෙන මේ තියෙන D dash C dash වගේ තැන් වලට තමයි අපිට හරිද? පීඩනීයම දාන්න සිද්ධ වෙන්නේ මොකද මුළු පීඩනය පීඩනීයම පිළිපදින්නේ නැහැ. හරිද? ප්‍රශ්න දෙකක් හරි නේද? ඔක පෝස්ට් කරලා ඉඳගෙන දැන් අපි ඊළඟ ගාන ලියා ගන්න. හරි. දැන් ඊළඟ ගාන නියත පරිමාවක් තුල වියලි වාතය සමග ජල වාෂ්පයක් රඳවා ඇත. වියලි වාතය සමග ජල වාෂ්පයක් රඳවා ඇත.
පද්ධතිය උෂ්ණත්වය 20යි සෙල්සියස් වන විටදී 20යි සෙල්සියස් වන විටදී මුළු පීඩනය 120යි කිලෝ පැස්කල් වන අතර මුළු පීඩනය 120යි කිලෝ පැස්කල් වන අතර බදුන තුල ජල බිඳිති දැකිය හැකි වේ. බදුන තුල ජල බිඳිති දැකිය හැකි වේ. පසුව පද්ධතියේ උෂ්ණත්වය බදුන තුල ජල බිඳිති නොමැති වී යනතේ. පසුව පද්ධතියේ උෂ්ණත්වය බදුන තුල ජල බිඳිති නොමැති වී යනතේ 40යි සෙල්සියස් දක්වා වැඩි කරන ලදී. 40යි සෙල්සියස් දක්වා වැඩි කරන ලදී. රොමලකයක මුලින්ම මේ වරහන් තුල තියාගන්න මේ දත්ත දෙකක් සංතෘප්ත වාෂ්ප පීඩන දීලා තියෙනවා ළමයි 20යි සෙල්සියස්ටයි 10යි සෙල්සියස් වෙන වෙන. මොකද සංතෘප්ත වාෂ්ප පීඩනය දැන් වෙනස් වෙන අනුශාර දෙක. සංතෘප්ත වාෂ්ප පීඩන ලියාගන්න සෙල්සියස් 20 දී 20යි සෙල්සියස් වලදී සංතෘප්ත වාෂ්ප පීඩනය PS එක 5 කිලෝ පැස්කල් 10යි සෙල්සියස් වලදී 3යි කිලෝ පැස්කල්. සංතෘප්ත වාෂ්ප පීඩනය සෙල්සියස් 20 දී 5යි කිලෝ පැස්කල් सेल्सियस 10 දී 3යි කිලෝ පැස්කල්. හරි. රෝණගයික පද්ධතියේ උෂ්ණත්වය 40යි සෙල්සියස් වන විටදී මුළු පීඩනය 130යි කිලෝ පැස්කල් නම් මෙම අවස්ථාවේ අසන්තෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. 40යි සෙල්සියස් නම් මෙම අවස්ථාවේදී පද්ධතියේ උෂ්ණත්වය 40යි සෙල්සියස් වන විටදී මුළු පීඩනය 130යි කිලෝ පැස්කල් නම් මෙම අවස්ථාවේදී අසන්තෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. රෝමලකම් 2 පසුව පද්ධතියේ උෂ්ණත්වය 10යි සෙල්සියස් දක්වා අඩු කරන ලද්දේ නම් පසුව පද්ධතියේ උෂ්ණත්වය 10යි සෙල්සියස් දක්වා අඩු කරන ලද්දේ නම් කලාපයේ මුළු පීඩනය ගණනය කරන්න. හදන්න වීඩියෝ එක පෝස්ට් කරලා උපරිම ඉෆෙක්ට් එක දාලා හදන්න. ප්‍රස්ථාර ළඟ තියාගන්න හදන්න. විස්සයි සෙල්සියස් උෂ්ණත්වයේදී මුළු පීඩනය මෙතන P total එක අපි කතා කරන දැන් අපිට අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනම දාගන්නම්. 10යි සෙල්සියස් අවස්ථාව, 20යි සෙල්සියස් අවස්ථාව සහ 40යි සෙල්සියස් අවස්ථාව. total pressure එක මුළු පීඩනය 120යි කිලෝ පැස්කල් මේ වෙලාවේ. ජල බිඳින් දකින්න පුළුවන්. 40යි සෙල්සියස් දක්වා ගියාම 130යි කිලෝ පැස්කල් කියලා දීලා තියෙනවා. එතකොට මේ වෙලාවේ සන්තුෂ්ටයි කියලා අපිට පැහැදිලි තමයි. මොකද ජල බිඳින් දකින්න පුළුවන් නිසා. මේ ගාන හොඳට හදලා ඉවරලා මේ බලන්නේ හරි හදන්න නැතුව අරප්පට වගේ බලන්න එපා. මේ තියෙන්නේ සන්තුෂ්ට වෙලා ජල බිඳින් දකින්න බලන්න. ඊට ජල බිඳින් ඉවත් වෙන එක උෂ්ණත්වය වැඩි කරලා කියන්නේ. දැන් මේක අසන්තුෂ්ට ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. එතන සන්තුෂ්ට වෙනවා කියන්නේ තවදුරටත් උෂ්ණත්වය අඩු කරනවා කියන්නේ කොහොමද? සන්තෘප්තයි. හරිද? එතකොට අපිට වාෂ්ප පීඩනයේ විදියට හරිද? වේපර් ප්‍රෙෂර් එක P වේපර් වාෂ්ප පීඩනයට අපිට සන්තෘප්ත වෙලාවේදී සන්තෘප්ත වාෂ්ප පීඩනය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? සන්තෘප්ත වාෂ්ප පීඩනය මේ වෙලාවේදී 3 කිලෝ පැස්කල් මේ වෙලාවේදී 5 කිලෝ පැස්කල්.
මේ වෙලාවේ තියෙන කිසියම් අසන්තෘප්ත වාෂ්ප පීඩනයක්. හරිද? මේ වෙලාවේ කිසියම් අසන්තෘප්ත වාෂ්ප පීඩනයක් තියෙන එක අපි හොයන්න ඕනේ. ඊට අමතරව සෙල්සියස් 10 දී මුළු පීඩනය සොයන්නත් අවශ්‍යයි. එතකොට අපිට මුලින්ම ආන්නේ මේ වෙලාවේ තියෙන අසන්තෘප්ත වාෂ්ප පීඩනය. හරිද? අසන්තෘප්ත වාෂ්ප පීඩනය අහන්නේ. එතකොට අපි දන්නවා අපිට තියෙන්නේ මෙතන මුළු පීඩනය දාන්න මෙතන දත් තියෙන්නේ. මේකයි තමයි අපිට පීඩන නියම දාන්න වෙන්නේ. හැබැයි මෙතන සන්තෘප්ත තැනක් නිසා අපිට වියලි වාතයට විතරයි දාන්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ මෙන්න මේ C සහ B වගේ ලක්ෂය. මේක C වගේ සන්තෘප්ත තැනක්, මේක D වගේ ඊටත් වඩා සන්තෘප්ත තැනක්. මේක අපිට B ට ආව කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට B සහ C වගේ තැන් දෙකක් ගත්තම අසන්තෘප්තතාව සන්තෘප්ත තැන් දෙකක් ගත්තා අපිට මුළු පීඩනය සලකලා දාන්න බෑ. අපිට වියලි වාතයට එන්න වෙනවා. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතනට එන්න අපි P dash අසන්තෘප්ත වාෂ්ප පීඩනය අඩු කරන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට එන්න අපි දන්නවා අපිට මෙන්න මේ සන්තෘප්ත වාෂ්ප පීඩනය සෙල්සියස් 20 දී අඩු කරන්න වෙනවා. එතන මේක මේ සන්තෘප්ත වාෂ්ප පීඩනයට වැඩි ආදින. හරිද? මොකද එන්න වාෂ්ප පීඩනය වැඩි නේද? වැඩි උත්තරයක් එනවා මේක. එතකොට අපිට වියලි වාතයට හරිද? පීඩන නියම දැම්මොත් අපිට අපි දාන්නේ PRT සමානයි K කියන එකනේ පීඩන නියමෙට. එතකොට වියලි වාත සලකලා මෙතන වියලි වාතයේ පීඩනය 120 ඍණ 5යි. හරිද? උෂ්ණත්වය 293යි. ඒක සමාන කරන්න පුළුවන් අපිට මේ වෙලාවේ වියලි වාතයේ පීඩනය මුළු පීඩනය අපි අඩු කරන්න ඕනේ P dash. හරිද? ඒ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් 4 කියන්නේ 313යි. එතකොට අපිට එනවා 130 ඍණ P dash කියන එක අපි උත්තර කරා අපිට එනවා 313 බෙදීම 293 වතාවක් 115යි කියලා. හරිද? 115යි කියලා අපිට P dash අසන්තෘප්ත වාෂ්ප පීඩනය එනවා. ඔය දෙක අඩු කරලා ගත්තොත් ආසන්න 7.1ක විතර ගියා. හරිද? මේක තමයි අසන්තෘප්ත වාෂ්ප පීඩනය මේ වෙලාවේ තියෙන්නේ. අපි වියලි වාත සලකලා දැම්මේ. හරි. දැන් මුළු පීඩනයම ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරන්න. ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරන්න. සෝරි වන් ඩිපාර්ටින් ගන්න. පේනවා මදි. අම්මා කන කුෂි ගන්න. හරි. දැන් ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න D අවස්ථාවේ සන්තෘප්ත වෙලා සෙල්සියස් 10 දී මුළු පීඩනය හරි. අපි මේ වෙලාවේ මුළු පීඩනය යන්න අපිට ඒකට ඕන මේකයි මේ අවස්ථා දෙකට දාන්න බෑ. ඒ අවස්ථා දෙක සන්තෘප්ත වගේ අවස්ථා දෙකයි. එතන C සහ D වගේ අවස්ථා දෙකක් තියෙන්නේ අපිට. C D අවස්ථා දෙක අතර අපිට ඒ වියලි වාතයට තමයි දාන්න වෙන්නේ. වියලි වාතයට. හරිද? වියලි වාතයට පීඩනය දැම්මොත් මේ වෙලාවේ මුළු පීඩනය P total නම් හරිද? ඒකෙන් අපි 3 අඩු කරලා තමයි මේ සන්තෘප්ත වාෂ්ප පීඩනය අඩු කරලා වාෂ්ප පීඩනය අඩු කරලා තමයි අපිට වියලි වාතයේ පීඩනය ගන්න පුළුවන්. P total එක හොයන්න ඕනේ. ඒක බෙදන්න මේලා උෂ්ණත්වය 283යි. හරිද? මේ වෙලාවේ කලින් වගේම වියලි වාතයේ පීඩනය එතන අඩු කරලා ගන්න පුළුවන් 293යි. ආයෙ අපිට එන PT ඍණ 3 115 වතාවක් 283 බෙදීම 293යි කියලා.
ඊට අපිට උත්තරයක් එනවා total pressure එකට 114.1 pascal කියලා. sorry kilo pascal කියලා. මේ ගණන් හරියට ඔලුවට ගන්න මේ දේ තමයි ඔයගලන්ගේ අර මැතමැටික් පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ වාෂ්ප වල ඊට අමතරව අපි දැන් ආර්ථාවදී යම් විද්‍යාවලට එක්කලා ඊට අමතරව ගොඩාක් අර MCQ වල මම අර ප්‍රැක්ටිකල් කියපු උදාහරණ වගේ දේවල් හරිද ප්‍රස්තාරණ දෙන දේවල් හරිද ඒ දේවල් බලමු පුළුවන් තරම් පන්තියේ කතා කරන දේවල් ඔයගොල්ලෝ පුළුවන් තරම් මම කියන දේවල් නෝට් ඩවුන් කරගන්න හරි හරි එහෙනම් ඊළඟ ගාන මේ වීඩියෝ එක ඉතාම කෙටි වෙලාවකින් යන්නේ උනාට ඔයගොල්ලෝ මීටරයක් ගොඩාක් වෙලා අඩුව ගන්න ඩබල් ටයිම් එකක්වත් වීඩියෝ එකේ ඉන්න වෙනවා මොකද බෝඩ් එකේ ලියා ගන්න දේවල් වලට තේරුම් ගන්න වෙලාවල් වලට හරිද මම කියන දේවල් ලියා ගන්න වෙලාවල් වලට අමතර කරුණු ලියා ගන්න ඊට අමතර බෝඩ් එකේ ලියා ගන්න ගණන් තනියම හදන්න සෑහෙන මානසිකයක් වෙන්න ඕනේ හරිද හරි දැන් ඊළඟ ගාන එක් කෙළවරක් සංවෘත ඒකාකාර කේශික නලයක එක් කෙළවරක් සංවෘත ඒකාකාර කේශික නලයක කුඩා ජල කඳක් මගින් වාත කඳක් සිර කරගෙන ඇත. කුඩා ජල කඳක් මගින් වාත කඳක් සිර කරගෙන ඇත. නලය තිරස්ව රඳවා ඇති විට සෙල්සියස් 30 දී වාත කඳේ දිග සිරවී ඇති වාත කඳේ දිග 16 සෙන්ටිමීටර විය. නලය තිරස්ව රඳවා ඇති විට සෙල්සියස් 30 දී සිරවී ඇති වාත කඳේ දිග 16 සෙන්ටිමීටර විය. පද්ධතිය උෂ්ණත්වය 60 සෙල්සියස් දක්වා වැඩි කළ විටදී පද්ධතිය උෂ්ණත්වය 60 සෙල්සියස් දක්වා වැඩි කළ විටදී සිර වී ඇති වාත කඳේ දිග 21 සෙන්ටිමීටර දක්වා වැඩි විය. පද්ධතිය උෂ්ණත්වය 60 සෙල්සියස් දක්වා වැඩි කළ විටදී සිර වී ඇති වාත කඳේ දිග 21 සෙන්ටිමීටර දක්වා වැඩි විය. හැටයි සෙල්සියස් දී සංතෘප්ත වාෂ්ප පීඩනය ගණනය කරන්න. 60 සෙල්සියස් දී සංතෘප්ත වාෂ්ප පීඩනය ගණනය කරන්න. වරහන් ඇතුළේ දාගන්න ළමයි වායුගෝලීය පීඩනය 760 මිලිමීටර Hg රස්දිය මිලිමීටර 760යි. වායුගෝලීය පීඩනය 760 mmHg. ඊට අමතරව 30 සෙල්සියස් දී සංතෘප්ත වාෂ්ප පීඩනය 30 සෙල්සියස් දී සංතෘප්ත වාෂ්ප පීඩනය 32 මිලිමීටර Hg. 32 මිලිමීටර Hg. හරිද? 30 සෙල්සියස් දී සංතෘප්ත වාෂ්ප පීඩනය 32 මිලිමීටර Hg. හරි.
කෙලවරක් සංගත කේශික නලයක් තියලා මේකේ ජල කඳක් භාවිතා කරලා ජල කඳේ මාවගේ අපි අඳින්නේ මෙහෙමයි ළමයි. රස්දිය මාවගේ වලදී අනිත් පැත්තට ඇඳේව අපි පුෂ්ටිකාර්ථයේ පාඩමේදී බලමු. හරිද? මේක නෑ ලොකුවට මේ වෙලාවේදී මේ ටික 16 සෙන්ටිමීටර. දැන් අපි කතා කරන්නේ සෙල්සියස් 30 පද්ධතිය. ඊට පස්සේ අපි සෙල්සියස් 60 පද්ධතිය දක්වා යද්දී සිරලියදී වාත කඳේ දිග වැඩි වෙනවා. 21 සෙන්ටිමීටර දක්වා. හරි. හදන්නම් ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරලා හැදුවා. පෝස්ට් කරලා බලන්න ඉදිරි ටික. හරි. එතකොට අපිට දත් දීලා තියෙනවා වායුගෝලීය පීඩනය දීලා තියෙනවා. හරිද? වායුගෝලීය පීඩනය දීලා තියෙන ළමයි තිරස්ව තියලා තියෙන පද්ධතියක මුළු පීඩනය කියන්නේ පී ටෝටල් එක අපි ගත්තොත් හරිද? පී ටෝටල් එක හැම වෙලේම මේ 760යි. මොකද මේ පැත්තේ ප්‍රෙෂර් එකයි මේ පැත්තේ ප්‍රෙෂර් එකයි බැලන්ස් වෙලා තියෙන්නේ. තිරස් තිබ්බොත් අපි දන්නවා 760 නියත දිනේදී 30 සෙල්සියස් පද්ධතිය මේ තියෙන්නේ 60 සෙල්සියස් පද්ධතිය ගත්තම මුළු පීඩනය 760යි. හරිද? පිළිගන්නවද මේ අවස්ථා දෙකම संतृप्तයි කියන එක ජල වාෂ්පයට. හරිද? සංතෘප්තයි කියන එක පිළිගන්න ඕනේ. මොකද අවස්ථා දෙකේම ජල කණේ හිර වෙලා තියෙනවා. ඒ කියන්නේ තාම ගතික සමතුලිතතාවයේ තියෙන්නේ. උපරිම වාෂ්ප ඝනත්වය මේකට තියෙන ওই ජල කඳේ වාෂ්පය කියන්නේ මේ උෂ්ණත්වය වැඩි කරද්දී මොකද්ද වෙන්නේ? තියාගන්න ඕන උපරිම සාන්ද්‍රණය වැඩි වෙනවා. හරිද? තියාගන්න ඕන උපරිම සාන්ද්‍රණය වැඩි වෙනකොට වාෂ්ප වෙලා උපරිම සාන්ද්‍රණය ලබා දෙන්න තියෙන අවස්ථා දෙකේම සංතෘප්තයි පද්ධතිය. හරිද? ඊළඟට වියලි වාත තමයි සලකන්න වෙන්නේ. හරිද? අපිට P vapor වාෂ්ප පීඩනය දීලා මේ වෙලාවේදී 32යි කියලා. හරිද? අපිට මේක තමයි අහන්නේ. මේක PS saturated vapor pressure එකක් සෙල්සියස් 60 දී. ඔය තමයි අහන්නේ. හරි. දැන් ආයි පොඩි වෙලා විනාඩි 5-10ක් කරේ හදන්න. හරි. මෙතන කරලා නැති කියලා. එතන මේ අවස්ථා දෙකේදී අපිට සංතෘප්ත වාෂ්ප තියෙන්නේ. සංතෘප්ත වාෂ්ප තියෙනවා කියන්නේ අපිට වායු නියම දාන්න බෑ. සරල දෙයක්, සරල තින්කින් එකක්. වායු නියම දාන්න බෑ. සංතෘප්ත වාෂ්ප තියෙන නිසා අපිට වියලි වාතය සලකන්න. මෙතන වියලි වාතයේ පීඩනය අපිට අවස්ථා දෙකේ ගන්න පුළුවන් වාෂ්ප පීඩනය අඩු කර. හරිද? අපි මේකෙදී දාන්න ඕන පීඩන නියමය කියලා හිතුවොත් එතන ලොකු වැරදිවක් සිද්ධ වෙනවා ළමයි. මොකද අවස්ථා දෙකේ පරිමාව විචලනය වෙනවා. එතන මේ අවස්ථා දෙකේ පරිමාව සහ උෂ්ණත්වය කියන දෙක වෙනස්. අපි මෙච්චරලා කතා කරේ එක්ක පරිමාව නියත එක්ක උෂ්ණත්වය නියත අවස්ථා. මේ වෙලාවේ පරිමාවත් නියතයි. පරිමාවත් වෙනස් වෙනවා. හරිද? පරිමාවත් වෙනස් වෙන්නේ උෂ්ණත්වය විචලනය වෙනවා. ඒකත් එක්ක පීඩනය වෙනස් වෙනවා කොහොමද? එතන මේ වෙලාවේදී ඔයගලන්ට පරිමාව හරිද? පරිමාව එක්කව පීඩනය සහ උෂ්ණත්වය කියන තුන වෙනස් වෙනවා. ඒක දන්නවා මොකක්ද දාන්න පුළුවන් අවස්ථා සමීකරණය අපිට දාන්න පුළුවන් සංයුක්ත වායු සමීකරණය පමණයි. හරිද? සංයුක්ත වායු සමීකරණය කියලා දාන්න වෙන්නේ වියලි වාතය සලකලා. වියලි වාතය සලකලා. හරි. වෙලාව අරගෙන දාන්න වියලි වාතය සංයුක්ත වායු සමීකරණය. වීඩියෝ පෝස්ට් කරන්න. ඔයගොල්ලෝ කරන්න ඕනේ. කරුණාකර වීඩියෝ පෝස්ට් කරන්න. මේ වෙලාව පෝස්ට් බටන් එක නැත්නම් අපිට කෙරෙනවා.
වීඩියෝ එක පෝස්ට් කරන්න නැතිව මේකට කියලා කරගන්න. හරි. මොකද හදන්න නැති. ඒත් අපිට දැම්මොත් මේ වෙලාවේ වියලි වාතයට අපි දාන්නේ නිකන් වියලි වාතයට ඩ්‍රයි එයාවට හරිද පීඩනය සෙල්සියස් 30 දී 760 දින 32යි වියලි වාතයේ පීඩනය P1 V1 ගත්තොත් අපිට සෙන්ටිමීටර 16 අධිශ කරන්න පුළුවන් මොකද අපිට හරස්කට නියතයි අවස්ථා දෙකදී බෙදීම උෂ්ණත්වය මේ වෙලාවේදී 303යි මේක සමාන කරන්න පුළුවන් අපිට TS පරිමාව 21යි දිගට අදාළව 333යි උෂ්ණත්වය හරිද මේක ගානේ ගොඩාක් දේවල් මේ මුළු පීඩනය 70 60යි කියලා අවස්ථා දෙකේ වහගන්න එක සාන්ද්‍රතාවය වහගන්න එක ඊට පස්සේ මේ පීඩන ගන්න එක සාන්ද්‍රතාව සමයෙන් යූස් කරන්න ඕනේ හොඳ ගාන මේ විදිහක් තමයි හදන්න පුළුවන් වෙන ළමෙන්ට හරි මේ සුළු කරන ගන්න and PSA ආසන්නව 150.9ක් විතර. තේරුණානේ වාෂ්ප පීඩනය ගොඩක් වැඩි වෙලා තියෙනවා අයියා. වාෂ්ප පීඩනය ගොඩක් වැඩි වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඒක තමයි මෙච්චර මේ දිග වැඩිවීම සිද්ධ වෙන්නේ. වාෂ්ප පීඩනය ගොඩක් වැඩිලා තියෙන උෂ්ණත්වය කොහොමද 32 32 වුණාට ඔය උෂ්ණත්වය 50 60 ලෙවල් වලදී වාෂ්ප පීඩනය ගොඩක් වැඩි වෙනවා. මොකද බලන්න සෙල්සියස් 100 දක්වා යද්දි මොකද වෙන්නේ? මේ උෂ්ණ සෙල්සියස් 100 දක්වා යද්දි ජල වාෂ්ප පීඩනය නම් ඒක වායු ගෝලීය පීඩනය 700 විතර වෙනවා. අර ඒක ඔළුවේ තියාගන්න 760 වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. මම කිව්වනේ. හරි මේ උෂ්ණත්වය සෙල්සියස් 30 දී 32යි සෙල්සියස් 60 දී සාන්ද්‍රතාව වාෂ්ප පීඩනය 150යි මේක සෙල්සියස් 100 දක්වා ජලයේ තාපමානය දක්වා ගියොත් ඒක 760 මිලිමීටර එජ්ජේ රස්තිය මොකද වායු ගෝලීය පීඩනය දක්වා යනවා. මොකද ද්‍රවයක තාපාංක උෂ්ණත්වයේදී හරි ද්‍රවයක තාපාංක උෂ්ණත්වයේදී එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙනවා. හරිද? වායු ගෝලීය පීඩනය සමාන වෙනවා. හරිද? ඒකයි මේක ලෝකයට එන්න දෙන්නේ. ලියන්න. ලියන්න ඊළඟ ගාන. එකක් තුන ගානක්. දෙන්න 100 සෙල්සියස් පවත්වාගෙන ඇති ජලය ස්වල්පයක් අන්තර්ගත බදුනක් තුළට ජලය ස්වල්පයක් අන්තර්ගත බදුනක් තුළට වාතය පොම්ප කිරීම මගින් එය තුළ පීඩනය 1450යි 1450යි මිලිමීටර එජ්ජීතේ වැඩි කරගෙන ඇත. මෙය සංවෘත බදුනකි. වාතයේ උෂ්ණත්වය 65 සෙල්සියස් දක්වා අඩු වූ විට මුළු පීඩනය
825 මිලිමීටර Hg දක්වා අඩු විය. වාතයේ උෂ්ණත්වය 65 සෙල්සියස් දක්වා අඩු වූ විට මුළු පීඩනය 825 මිලිමීටර Hg දක්වා අඩු විය. හැටපහයි සෙල්සියස් දී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. 65 සෙල්සියස් දී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. වරහන යොදා ගන්න. සම්මත වායුගෝලීය පීඩනය 760 මිලිමීටර Hg වේ. 760 මිලිමීටර Hg වේ. හරි. වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න හොඳ ගාණක්. හොඳ විතර හදන්න. හරිද? එතකොට CI සෙල්සියස් වල පද්ධතියක් කතා කරා. මේකේ ජලය ස්වල්පයක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ජලය ස්වල්පයක් අන්තර්ගත කියන්නේ මේකේ දැනටම සංතෘප්ත වාෂ්ප ඝනත්වය තියෙනවා. හරිද? සංතෘප්ත වාෂ්ප ඝනත්වය නැත්නම් සංතෘප්ත වෙන්න අවශ්‍ය අණු ප්‍රමාණය දැනටම ඉන්නවා මේක ඇතුලේ. එතන මේ කොහොමත් පද්ධතිය සංතෘප්තයි. මේ වෙලාවේ සංතෘප්ත පද්ධතිය. මේකට තව වාතය දැම්මත් හරිද? වියලි වාතය දැම්මත් මොනවත් දැම්මත් මේකේ සංතෘප්තත්වය නැති වෙන්නේ නැහැ. මොකද මේකේ අවශ්‍ය උපරිම ජල වාෂ්ප අණු ප්‍රමාණය ඉන්නවා. ඒක වෙනවත් දැම්මම ඒක අයින් වෙන්නේ නැහැ. එතකොට කොහොම හරි මේකේ මුළු පීඩනය P total එක 1450 මිලිමීටර Hg වල ඉන්නේ. හරිද? මේ පද්ධතියේ උෂ්ණත්වය ඊට පස්සේ කියනවා 65 සෙල්සියස් දක්වා අඩු කරනවා කියලා. හරිද? සංතෘප්ත පද්ධතියක උෂ්ණත්වය අඩු කරොත් ළමයි අපි දන්නවා සංතෘප්තතාවය කොහොමද කියලා දෙනවා. තවදුරටත් සංතෘප්ත වෙනවා. උපරිමය අඩු වෙලා තවදුරටත් ඝනීභවණය වෙලා සංතෘප්තතාවය කොහොමද කියලා දෙනවා. මේ ලාවේ 825 මිලිමීටර Hg. හරිද? අපි ගන්නේ P vapor මේ වෙලාවේ තියෙන සංතෘප්ත වාෂ්ප පීඩනය 65 සෙල්සියස් වලදී. ඒකට අනිවාර්යයෙන්ම පිට හරිද? මේ කලාපේ පරිමාව නියතයි. අපිට කිසි අවුලක් නැහැ. පරිමාව නියත. අපිට පීඩනීය දාන්න පුළුවන් වියලි වාතය සලකලා. හරිද? පීඩනීය දාන්න පුළුවන් වියලි වාතය සලකලා. ඒකට මෙතන වාෂ්ප පීඩනය අවශ්‍යයි. මෙතන වාෂ්ප පීඩනය මොකද්ද? හරිද? සෙල්සියස් 100 දී संतृप्त जल वाष्प पीडනය CI सेल्सियस දී संतृप्त जल वाष्प पीडනය කියලා කියන්නේ ළමයි. හරිද? ජලයේ තාපාංකය සෙල්සියස් 100 කියලා කියන්නේ. හරිද? ජලයේ තාපාංකය සෙල්සියස් 100 කියලා කියන්නේ. එතන CI සෙල්සියස් උෂ්ණත්වයේදී හරිද? ජල වාෂ්ප කලාපයක් තියෙනවා නම් සංතෘප්ත ජල හොදලා දිනන. නිකන් සෙල්සියස් දින ඕඩ ජල වාෂ්ප කලාපයක
අසන්තෘප්ත ජල වාෂ්ප කලාපයක වායු ගෝලීය පීඩනයට සමාන වෙන්නේ නැහැ ළමයි. හරිද? වාෂ්ප පීඩනය. සෙල්සියස් 100 දී හොඳම දැන් සෙල්සියස් සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය. හරිද? සන්තෘප්ත ජල සැචුරේටඩ් වේව් ප්‍රෙෂර් එක සෙල්සියස් 100 දී හරිද? මේක වායු ගෝලීය පීඩනයට සමානයි. හරිද? වායු ගෝලීය පීඩනයට සමානයි. හරිද? ඒක තේරුම් ගන්න ඕන දේ. අපි දන්නවා සම්පූර්ණ වාෂ්ප පීඩනය කියන එක තාපාංක උෂ්ණත්වයේ සම්මත තාපාංක උෂ්ණත්වය කියන සිසිය කියන ඇවිල්ලා තියෙන්නේ. ඒක සම්මත වායු ගෝලීය පීඩනයට සමාන වෙන නිසා. හරිද? හරිද? එතකොට සෙල්සියස් 100 කියන තාපාංක උෂ්ණත්වයේදී මෙයාගේ වාෂ්ප පීඩනය සන්තෘප්ත වාෂ්ප පීඩනය 760 මිලිමීටර Hg බවට පත් වෙනවා. සැචුරේටඩ් වේව් ප්‍රෙෂර් එක. එතකොට සෙල්සියස් 100 කියන්නේ සම්මත තත්ත්වයටදී තාපාංකයෙන් ළමයි. සම්මත තත්ත්වයටදී ජලයේ නතර උෂ්ණත්වය. එහෙනම් සම්මත තත්ත්වයේ තියෙන බාහිර වායු ගෝලීය පීඩනය අපි ගන්න ඕනේ. හරිද? එතකොට වෙන උෂ්ණත්වයකදී නටන්න පුළුවන්. ඒ උෂ්ණත්වයේදී බාහිර පීඩනය වෙනස්. සෙල්සියස් 100 කියන උෂ්ණත්වය පාවිච්චි කරන එක සම්මත උෂ්ණත්වය නිසා සම්මතතාවයන් සම්මත වායු ගෝලීය පීඩනය තමයි ගන්න ඕනේ. සාධුස්තාශ පීඩනය විදියට. එතකොට අපිට මේකට දැන් දැම්මොත් වියලි වාතයේ පීඩනය මේ අපිට යනවා මේ වෙලාවේදී දාවද ගණන් සෙට් එකක් සෙට් වෙනවා ළමයි. මේ වෙලාව මුළු පීඩනය 825 එකකින් PS එක අඩු කරන්න ඕන අපිට හොයන්න ඕන 65. උෂ්ණත්වය 65 කියලා කියන්නේ 273ට 338. PS එක එනවා. එකසි 99 7.5 කියලා. සන්තෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වය. ඊටමද ගන්න මේක සෙල්සියස් 100 කියන උෂ්ණත්වයේ සන්තෘප්ත පත්‍යයක් තියෙන නිසා අපිට වාෂ්ප පීඩනය වායු ගෝලීය පීඩනය ගන්න පුළුවන්. හරිද? ඒක ඊටම හොඳ මේ තාපය හරියට ගන්න ඕනලු. ඒක ජලයට තමයි සීදීයක් ගන්න පුළුවන්. හරිද? ඕනම වාෂ්පයක තාපාංක උෂ්ණත්වයේදී අපිට මේ ගන්න පුළුවන්. එයාගේ වාෂ්ප පීඩනය වායු ගෝලීය පීඩනයට සමානයි කියලා. සන්තෘප්ත වාෂ්ප පීඩනය වායු ගෝලීය පීඩනයට සමානයි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට වාෂ්ප කොටස ඉවරන ඔතනින් අපි ඊළඟට තියෙන්නේ ආර්ද්‍රතාමිතිය පාර්ට් එක.